හරි අපි බලමු දැන් අපි පාවිච්චි කරන ෆෝන් එකේම හොට්ස්පොට් හරහා අපි බල්බ් කැමරාවත් කනෙක්ට් කරගන්න විදිය. හරි මුලින්ම අපි දැන් හොට්ස්පොට් පාස්වර්ඩ් එක සහ නේම් එක වෙනස් කරගෙන ඉමු. මේ වෙලාවදී හොට්ස්පොට් ඔන් කරන්නේ නැහැ. වීඩියෝ එකෙන් මැදදී තමයි හොට්ස්පොට් ඔන් කරන්නේ. කැමරාව කනෙක්ට් කරගන්න පහසු වෙන තමයි අපි මෙතනදී සරල පාස්වර්ඩ් එකක් දාගන්නේ. මේ AP බ්‍රෑන්ඩ් එක මෙනු වල වෙනස් කරන්න තියෙනවා නම් 2.4 වලට දාගන්න. නැත්නම් ගොඩක් ෆෝන් වලට එන්නේ 2.4 තමයි. හරි දැන් අපි Bluetooth data location on කරගමු. හරි අපි දැන් app එකට යමු. දැන් bubble maker icon එක තියෙන කැමරාව ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතනින් එන උඩම තියෙන එක ක්ලික් කරගන්න. දැන් අපි මේ වෙලාවේ කැමරාවේ යට තියෙන reset button එක තප්පර පහක් ඔබාගෙන ඉඳලා කැමරාව reset කරගමු. දැන් අපි කලින් දුන්න hotspot name එකයි password එකයි දාගමු. මේ වෙලාවේ QR එකක් එනවා ඒක නෙස්ට් කරන්න. මේ වෙලාවේ අපි ෆෝන් එකේ හොට්ස්පොට් ඔන් කරගමු. මේ වෙලාවේ විනාඩියක් විතර ෆෝන් එක මගින් කැමරා එක සර්ච් වෙනවා. මෙතනදී ඔයාලා දැක්කා මම හොට්ස්පොට් ඔන් කරේ ප්‍රොසෙස් එකේ භාගයක් ගියාට පස්සේ. අපි එහෙම කරන්නේ මේ ඩිවයිස් එකෙන්ම හොට්ස්පොට් ඔන් කරලා මේ ඩිවයිස් එකටම කැමරාව කනෙක්ට් කරන හින්දා. හොට්ස්පොට් වලට කැමරාව හොයාගන්න පහසු වෙන තමයි අපි මැදදී හොට්ස්පොට් ඔන් කරන්නේ. ඔයා Wi-Fi router එකකින් කනෙක්ට් කරගන්නවා නම් ඒත් මේ විදිහමයි. හැබැයි ඔයා මුලින්ම කැමරා එක කනෙක්ට් කරගන්න ෆෝන් එක Wi-Fi router එකට කනෙක්ට් කරගෙන ඉන්න ඕනේ. ගොඩක් අය හිතන්නේ හොට්ස්පොට් වලින් කැමරාව කනෙක්ට් කරගන්න බෑ කියලා. හැබැයි මේ වීඩියෝ එකෙන් සාර්ථකව හොට්ස්පොට් වලින් කැමරාව කනෙක්ට් කරගන්න විදිහ ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට මේ ක්‍රමය හරියන්නේ Wi-Fi router එකකින් කැමරාව කනෙක්ට් කරගන්න අයට. බොහෝ විට මෙතනදී ෆේල් වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. අපි බලමු සාර්ථකව කොහොමද හොට්ස්පොට් වලින් කැමරාව කනෙක්ට් කරගන්න කියලා. හරි දැන් මේ ක්‍රමය අපිට හරි ගියේ නෑ. අපි දැන් app එකේ මුලට යමු. දැන් අපිට බලා ගන්න පුළුවන් app එකේ උඩ නිල් පාට බාර් එකක් තියෙනවා. ඒකේ දැන් ඔයාගේ කැමරා එක පෙන්නනවා. ඒකේ add කියන බටන් එක ඔබන්න. මෙතනදී ආයෙත් hotspot name password එක දෙන්න. හරි දැන් කලින් වගේම පොඩි වෙලාවක් ආයෙ සර්ච් වේවි. ඔයා Bluetooth hotspot location හරියට on කරලා වැඩේ කරා නම් මෙතනදී ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ ක්‍රමයට සාර්ථකව ඕනෑම බල්බ් කැමරාවක් ඔයාට hotspot වලින් කනෙක්ට් කරගන්න පුළුවන්. දැන් බලමු අපි කැමරා එකට name එකක් දාන විදිය. කැමරා එකට ඔය තියෙන නමක් දාන්නත් පුළුවන්. ඕගලන්ට කස්ටම් නේම් එකක් දාන්නත් පුළුවන්. උදාහරණයක් විදියට මම මෙතනට home කියලා දාගන්නවා. ඔන්න දැන් කැමරාව සාර්ථකව මොබයිල් ෆෝන් එකට කනෙක්ට් වුණා. දැන් ඔයාට ඕනම වෙලාවක කැමරා ඇප් එකට ගිහිල්ලා කැමරාව මේ විදියට බලා ගන්න පුළුවන්. හොට්ස්පොට් වලින් කනෙක්ට් කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. කැමරාව හරවන්න, කතා කරන්න, අහන්න, ඒ වගේම ලයිට් පත් වෙන ඔප්ෂන් මේ විදිහටම වැඩ කරනවා. මේ කැමරා එක සම්බන්ධ කරලා තියෙන්නේ පොඩ්ඩක් අඳුරු තැනක. නමුත් සෙන්සර් ලයිට් පහසුකම තියෙන හින්දා මේ පේන විදිහට ඔටෝම view එක කලර් කරගන්න. අපි දැන් සාර්ථක බල්බ් කැමරාව හොට්ස්පොට් මගින් කනෙක්ට් කරා.